Hi guys. අද අපි ඉන්නේ වෙන්න අපේ තියෙන ලස්සන විලායක. මේ තමයි Azure Heaven Villa වෙන්නප්පුව. ඉන්න room. මෙන්න මෙතන තේර තියෙනවා. තනංගුරන්ට වැඩ කරන්න ඕන. එළියට ආවම තමයි සද්ද ටික ඔක්කොම තියෙන්නේ. එම ලක්ෂරි විලා එකක් නේද? Yes. Hi guys, welcome back to our YouTube channel. අදත් අපි දෙන්න ලස්සන vlog එකක් කරගෙන තමයි එන්නේ. මේක ටිකක් විශේෂයි. නිගම වලට ළඟින්ම private pool එකක් තියෙන විලා හොයන අයට තමයි මේ ලස්සන vlog එක. අපේ vlog එක දිගටම බලාගෙන ඉන්න. Hi guys. Hi. අපි යනවා අද ලස්සන තැනකට. අපි නිදහස් තැනක් මේ තැනක තියෙන. ඒ කියන්නේ ෆුල් විලා එකම අපිට හම්බ වෙනවා. ඉතින් අපිට ඒකේ ඉන්න පුළුවන් හෙට දවස. ඉතින් ඒකින් තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි දැන් අපි විලා එකට ලඟ වෙලා තියෙන්නේ. අපි බලමු කොහෙද අපි යන්නේ කියලාද. ඔන්න දිගටම රැඳිලා ඉන්න පිට එක්ක අද වෙනස් වීඩියෝ එකක් තමයි අරන් ඉන්නේ. අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න travel with Lassie YouTube channel එක. එහෙනම් අද අපි යන්නේ කොහෙද කියලා බලමු. I know you told your friend you're not okay, and tell me what's wrong and why you never said you felt that way. And guess you're trying to stay strong and fake a smile until I look away. But I've known you too long, it hurts to watch your blue eyes fade to grey as you fade away, as you fade away. welcome drink එක. Welcome to drink එක. අපි දැන් ඉන්නේ ඉස්සරහ පිට පැත්තේ. ඒක මෙතනින් ලස්සන පොඩි වත්තක් තියෙනවා. ඔව්. අඹ තියෙනවා, පෙර තියෙනවා. නැසෙ මල් තියෙනවා. අපිට ඉතින් ඉන්න දියේ. Morning guys. අපිට ලස්සන view එකක් තියෙනවා. අඹ තියෙනවා. ඊපස්සේ පෙර තියෙනවා. ලස්සනට සම්පූර්ණයෙන්ම තනකොළවල ලස්සනට හදලා තියෙනවා. කිචන් එකක් තියෙනවා. කිචන් එකේ බේසිකලි ඔන දේවල් ටික තියෙනවා. yes මේකට ආවම washing machine එක එක පොඩි මේන්ටනන්ස් වලට ඕන දේවල් ඊට පස්සේ ෆ්‍රිජ් එකක්. අර පැත්තේ තමයි pool එක තියෙන්නේ. ඔව්. අර පැත්තට යනවා. යන්න pool එකට කන්න. ඒ පැත්තට යන්න කන්න. ඔන්න guys අපි ඉන්න room එක. යප්. මේක හොඳ ස්පේෂස් රූම් එකක්. ඔව් ලස්සනයි white theme එකට. white theme එකකට තියෙන්නේ. ඊට පස්සේ වලට මේක ලොකු ජනේල බලන්න පුළුවන් එළිය ඇතුළම ගාඩන් එක පේන්න. ඔව්. මේ ගාඩන් එක හොඳට පේනවා. ඊට පස්සේ ආයි මේ පැත්තට ආවමත් ගාඩන් එක බලා ගන්න පුළුවන් විදියට තියෙනවා. පස්සේ මෙතන හොඳ කන්ෆි බෙඩ් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන උගලන්ට වැඩ කරන්න ඕන ටේබල් එක ඒ ටික තියෙනවා. AC එකක් තියෙනවා. yes. tea and coffee හදා ගන්න පුළුවන් මෙතන. yes. ඒවට ඕන amenities තියලා තියෙනවා. ඔව් water bottles තියලා තියෙනවා. මෙතන wardrobe එකක් තියෙනවා. අපි යන්නේ washroom එකට. මේ තියෙන්නේ washroom එක. yes. මෙතන body wash ඒ ටික තියෙනවා.
මේගොල්ලොන්ගේ hot water තියෙනවා. yes ඊට පස්සේ මේ විලා එකේ බෙඩ්රූම්ස් 3ක් තියෙනවා. yes මේ තියෙන්නේ living area එක. එතන TV එකක් තියෙනවා. sofa එකත් එක්ක TV බලන්න පුළුවන්. ඊට පස්සේ අතන TV room එකට හා dining area එක. එහෙම නැත්නම් අර අපි ඊයේ රෑ අපිට dinner එක හම්බුණා වගේ එළියෙන් arrange කරගන්නත් පුළුවන්. pool එක ගාවින්. උඩට මෙතන උඩත් සෝෆා එකක් තියෙනවා. yes ඉන්න මෙහෙම තමයි උඩ එකේ ඉඳන් පහළ පේන්නේ. ලස්සනයි. පියන් බල්කනි එක බලන්න. මෙතන අතන එක රූම් එකයි මේක තව රූම් එකක් තියෙනවා. අපි යනවා දැන් බල්කනි. තේනවනේ ගස් එළියට ආවම තමයි සද්ද ටික ඔක්කොම තියෙන්නේ. ඒකම සීන සද්දයක් නැහැ ඇතුළට. ඇතුළට සද්ද නැහැ. ඒකනේ ඒකට ආවම සද්ද ටික තියෙනවා. ඔය මෙතන ලස්සනට ගාඩන් එක. ඒ ටික ඔක්කොම පේනවා. ගයිස් මේ තියෙන්නේ තව බෙඩ්රූම් එකක්. අපි යම් බලන්න ඒක කොහොමද කියලා. ඒකෙත් අර පහළ රූම් එකේ තිබිච්ච ඔක්කොම වගේ ෆැසිලිටිස් ටික තියෙනවා. ටී ඇන්ඩ් කොෆි, වෝඩ්‍රෝබ් එක, කම්ෆි බෙඩ් එකක්. ඊට පස්සේ පහළ එකේ තිබිච්ච විදිහම ෂෝ කියුබිකල් එකක් එක්ක වොෂ්රූම් එකක් තියෙනවා. මේකේ සින්ක් දෙකක් තියෙනවා. ඔව්. his and hers සින්ක් දෙකක් තියෙනවා. හොට් වලට තියෙනවා. හොට් වලට තියෙනවා. හොඳට මේන්ටේන් කරලා මේ ලොකුයි මේක අර මේ ලොකු ගෙයක්. ඒතර ගේම තමයි දෙන්නේ කපල් එකකට උනත් ගේම තමයි දෙන්නේ. ඔව්. ෆැමිලි එක. ගේම දෙන්න. ඔව්. දැන් අනිත් රූම් එක බලන්න යන්න. yes මේක මැද රූම් එක අතන එහා පැත්තේ එක තමයි අපි ඉස්සර දාන්නේ. ටිකක් ලොකුයි නේ. ටිකක් ලොකුයි. අනිත් ඒවාට වඩා පහළ සයිස් එකේ රූම් එකකින්. yes අන්න මේක තමයි රූම් වීව් එක. yes ඇත්තටම අපි ඊයේ නිදාගත්තේ මේ රූම් එකේ. ඔව්. පහළ කාමරේ වල ටික තියෙකට මේක තමයි අපි නිදාගත්තේ. මෙතන ලස්සන වීව් එකක් තියෙනවා එහා පැත්තේ. අඹ ගහක් තියෙනවා යමු බලන්න. ඉන්න මේ වගේ වීව් එකක් තියෙනවා. මෙතන අඹ ගහක් තියෙනවා ලස්සන. yes මෙන්න මෙහෙම තමයි ගාඩන් වීව් එක. hello hi අන්න තමයි ඉතින් මේ විලා එකේ rooms එතකොට මෙතන rooms 3ක් තියෙනවා. ලිවින් ඒරියා එකක් තියෙනවා. ලිවින් ඒරියා දෙකක් තියෙනවා. ඔව් දෙකක් තියෙනවා. මෙතනක් තියෙනවා මේ උඩ. පහළ කිචන් එකක් තියෙනවා. ඊට පස්සේ ඩයිනින් ටේබල් එකක් තියෙනවා. ඉතින් මේකේ ගොඩාක් කට්ටියට ඒ කියන්නේ ෆැමිලි එකට වගේ ඇත්තටම හොඳයි. හොඳට ඉන්න පුළුවන්. ප්‍රශ්න නැහැ. ඉඩක් තියෙනවා. ඊට පස්සේ පහළ ටීවී ඊට පස්සේ පූල් එක ඒ වගේ ඒ ටිකත් ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ නිදහසේ පුළුවන්. ඊට පස්සේ මේ පැත්තෙන් ඉස්සරහින් ගේට් එක වහගත්තාම මෙතන අර මේන්ටේන් කරන්න ඉන්න දෙන්න තමයි එන්නේ. ඒගොල්ලොත් එනකොට කෝල් එකක් දීලා එහෙම එන්නේ. එතකොට ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ ප්‍රයිවසි එක ලස්සනට තියාගෙන. ඉතින් මේ හරි බිසි ප්ලේස් එක තිබ්බට බිසි ප්ලේස් එක නෙවෙයි වගේ. සද්ද ඇහෙන්නේ ලාවට වගේ පොඩි සද්දයක් ඇහුනට අර ලොකු මෙහෙම ඩිස්ටර්බ් නැහැ. ඩිස්ටර්බින් සවුන්ඩ්ස් and මේ ඔක්කොම AC rooms එතකොට AC hot water තියෙනවා. ඒ වගේම rooms වලට වෙන වෙනම tea and coffee ඊට පස්සේ wardrobes ඒවා තියෙනවා වෙනම. සහ attached bathroom හැම room එකකම attached bathroom එකක් තිබ්බා. ඔව් ලස්සනයි. මේ කියන්නේ ඉන්ටීරියර් එක මාරම ලස්සනයි නේ. ඔව්. ලක්ෂරි විලා එකක් මේක. yes අපිට දැන් බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි වෙනවා. අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි හදන්නේ. අපි බලමු මොනවද අපිට කන්න තියෙන්නේ කියලා. එහෙනම් බ්‍රෙක්ෆාස්ට් එකත් එක්ක හදමු. yes යමු පල්ලෙහාට. ඔන්න guys අපේ බ්‍රෙක්ෆාස්ට් එක තියෙනවා. අපිට තියෙන්නේ ඉදිරියප්ප තියෙනවා. ඊට පස්සේ පොසම්බල් තියෙනවා. ඊට පස්සේ පරිප්පු තියෙනවා. eggs තියෙනවා. අපි කාලා බලමු කොහොමද
කැමරා හයි. අපි දැන් පූල් එකට යන්න තමයි හදන්නේ. අන්න අපි දැන් ඉන්නේ දැන් පූල් එකේ. අපිට දැන් පූල් එකක්ම ලොකු පූල් එකක් තියෙනවා. ලොකුම ලොකු පූල් එකක් තියෙනවා. සාකච්ඡා පවත්වන්න. ඔව් මෙන්න මෙතන වාඩි වෙන්න පුළුවන්. ඔන්න වාඩි වෙලා ආතල්ලගේ ඉන්න පුළුවන්. මෙන්න මෙහෙම වාඩි වෙලා ආතල්ලක ඉන්න පුළුවන්. Hi guys. ඉතින් අපි මෙතනින් චෙක් අවුට් වෙන්න යන්නේ. ඔව් ඔන්න මේ විලායකින් අපි චෙක් අවුට් වෙන්න තමයි හදන්නේ. අපි පූල් එකේ බහලා නෑවා, කෑම කෑවා. බෙඩ. ඔව් දැන් චෙක් අවුට් වෙන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න ඔයගොල්ලොත් මේ වගේ ලස්සන ස්පේෂස් ප්‍රයිවට් විලා එකක් හොයනවා නම් නිගම්බෝ වලට ළඟින්. ඔව් මේක තියෙන්නේ වෙන්නපුවේ. ඉතින් නිගම්බෝ පැත්තේ වෙන්නපුව පැත්තෙන් ඔන්න බලනවා නම් මේක බුක් කරගන්න පුළුවන්. මේ තමයි Azure Heaven Villa. ඉතින් ලස්සන ස්ටේ එකක් අපි ගත කරා. ඉතින් අපිට නේ අර ගෙදර වගේ නිදහසේ ඉන්න ඔව් නිදහසේ ඉන්න පුළුවන්. ඉතින් පූල් එකක් තියෙනවා. ඒක මාරම ජොලි. yes ලස්සන ලොකු ටීවී එකක් තියෙනවා. ලිවිං ඒරියා එකක් ඕන තරම් ඉඩකඩ තියෙනවා. ඔයා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕගොල්ලොත් මේකට ආවොත් ඔයාලට මේ වගේ නිදහසේ ආඩුව ගත කරගන්න පුළුවන්. එහෙනම් අපි contact details description එකේ දාන්න. තවත් දවසක ලස්සන vlog එකකින් හම්බෙමු. එහෙනම් අපි subscribe කරලා නැත්නම් travel with Lassie YouTube channel එක subscribe කරන්න. අපි follow කරලා නැත්නම් Facebook, TikTok and Instagram කින් ඒ තුනේම අපි follow කරන්න. එහෙනම් අපි ගිහින් යමුනේ. yes අපි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයි හම්බෙනකම් අන්න අපිත් එක දිගට ඉන්න. bye. bye